ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වසර පුරාම ආපදා සඳහා සූදානමකින් ඉන්නවා. ඒ සූදානමේ පළවෙනි පියවර තමයි ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම. අපි ඉදිරිපත් කරලා තියෙනවා ජාතික ආපදා කළමනාකරණ සැලැස්මක් සියලුම අංශ ආයතන වෙත. ඉතින් එවුන් ඒ කළමනාකරණ සැලැස්ම අනුව සියලුම අංශ ආයතන රජයට සම්බන්ධ ආපදා සඳහා අපි වර්ෂයේ ආරම්භයේදීම සූදානම් කරලා තියෙනවා. ඊළඟට අපි හදලා තියෙනවා ජාතික හදිසි ආපදා කළමනාකරණ සැලසුම කියලා එකක්. ඒ අනුව හදිසි තත්ත්වයක් ඇති වුණොත් ආපදාවකදී කෙසේ ක්‍රියා කළ යුතුද කියලා ඒ හදිසි ආපදා කළමනාකරණ සැලැස්ම එහෙම නැත්නම් National Emergency Operation Plan කියන ඩොකියුමන්ට් එකක් අපි නිකුත් කරලා තියෙනවා. ඒ අනුව සියලුම අංශ රජයට සම්බන්ධ අංශ ආයතන ඒ සඳහා සූදානම්ින් ඉන්නවා. ඒ අනුව දැනටම ඔබ විසින් මේක අත්විඳලා ඇති සවස් කාලයේදී විශාල බැසි පතිත වෙමින් පවතිනවා. ඒ වගේම දැනට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පූර්වකථනය කරලා තියෙනවා නැගෙනහිර මුහුදේ ඒ කියන්නේ ත්‍රිකුණාමලයට ඔබ්බෙන් සතමුන් ගණන දහස් ගණනක් ඈතින් අවපීඩන කලාපයක් වර්ධනය වෙමින් පවතිනවා. ඉතින් එහි බලපෑම මේ මාසේ 25, 26, 27 වගේ කාලය තුල ඇති වෙන්න පුළුවන්. එතකොට උතුරු නැගෙනහිර සහ ඌව වැනි ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැති ඒ කාලය තුලදී ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ දන්නවා අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය මේ දිනවල පැවැත්වෙනවා. ඒ සඳහාත් අපි National Exam Emergency Operation Plan කියලා සැලසුමක් හදලා බාර දුන්නා. ඒ කියන්නේ ජාතික විභාග හදිසි ආපදා සැලසුම කියලා සැලසුමක් හදලා සියලුම දෙනා ඊට සම්බන්ධ අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඇතුළු ඊට සම්බන්ධ සියලු ආයතන දැනුවත් කරලා තියෙනවා. ඒ වගේම ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවත් අපට උදව් කිරීමට ඒ සැලසුමත් සමග බද්ධ වෙමින් සම්බන්ධ වෙලා තියෙනවා. කෙසේ වෙතත් මේ ඉදිරියේදී පැවතින වර්ෂාව අනුව අපි දෛනිකව ඒ වර්ෂාව පිළිබඳ හදිසි දැනුවත් කිරීම අවශ්‍ය නම් ඒ අනුව ඉදිරියටත් දැනුවත් කිරීම කටයුතු සිදු කරනවා.